හලෝ ඔයාලට කොහොමද? මෙන්න බලන්නකෝ මේ පාර මට ඔයන්න හම්බුනේ මොකද්ද කියලා. මම මේක නම් කවදාවත්ම ඔයලා තිබුණ නැහැ. කාලා තේනවා කියලා අපේ අම්මා නම් කියනවා මම පොඩි කාලේ. හැබැයි මට මතක නැහැ. මේ තමයි කෙසෙල් බඩ. මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි මේක එවලා තිබ්බේ. ඔයලා මං එයාටත් ඉතින් ටිකක් කියවුවා. මේක ඉතින් හීනියට පෙති කපලා ආය අනිත් පැත්තට චූටියට කපාගෙන පොඩි කොටු කපා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ලුණු ටිකක් දාපු වතුරකට දානවා. මොකද මේකේ කහට පිපෙනවා ඉක්මනටම. කොම ටික මේ විදියට කපලා ලුණු වතුරට දාලා මිරිකලා අරගෙන ඇතිලියකට දාගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේ ලුණු වතුරෙන් හොදගත්තු කෙහෙල් බඩ චූටි කෑලි ටික මං ආයේ හොඳ වතුරෙන් හොදගෙන ආයේ මේ ඇතිලියටම දාගත්තා. මේක හරීම ಗುಣ කෑමක් කියලා තමයි දන්න හැමෝම කියන්නේ. ඔන්න ඉතින් දැන් මම මේ ටික ඔක්කොම ආයෙ හොදලා ඇතිලියට දාගෙන මේකට මිරිසුයි කහයි ඊට පස්සේ ලුණු ඊට පස්සේ කරපිංචා අමමිරිස් ලුණු ඒව ඔක්කොම දාලා ඊට පස්සේ දියකිරි කෝප්පෙකුත් මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේක ඉතින් හොඳට හිතේ හැටියට කලවම් කරගත්තට පස්සේ දැන් තමයි ලිපේ තියෙන අවස්ථාව. මේක ඉතින් අඩු ගින්දරේ වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියෙන අතරතුර මං අබ තේ හැඳි දෙකකුයි සූදුරු තේ හැඳකුයි දාලා හොඳට වතුර චුට්ටකුත් එක්ක මේක හොඳට කොටා ගත්තා පොඩි වෙන්නම. මේක හොඳට පේස්ට් එකක් වගේ පොඩි වෙලා කෙටිලා එනකොට මේකට මම පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකක් දාලා ආයෙ මේක හොඳට කොටා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට තවත් අබ තේ හැඳකුයි සූදුරු තේ හැඳි භාගයක් වගේ දාගෙන ආයෙත් පොඩ්ඩක් කොටා ගත්තා. මට හිතුණා චුට්ටක් මදිද කියලා අබ දැම්මා. ඉතින් දැන් මේ ටික ඔක්කොම හොඳට කෙටිලා එනකොට මේ පේස්ට් එක වගේ බෝලයක් වගේ හදාගෙන අපි මේක අයින් කරගන්නවා. මාර සුවඳයි. දැන් ඉතින් අර ලිපේ තියපු එක බලන්නත් එපා. ඒකේ කිරි හිඳිලා දැන් ගානට කුක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක අර අපි අඹරගත්තු පොල් අබ පේස්ට් එක දාන්නයි තියෙන්නේ. දැන් මේක හොඳට කලවම් කරගෙන ලුණු එහෙම බලලා ආයි මේකට මිටි කිරි කෝප්පෙකුත් දානවා. මේ කෝප්පයක් කියලා කිව්වට කෝප්පෙම නෙමෙයි සමහරලාට කෙසෙල් බඩ ප්‍රමාණයට අනුව තමයි කිරි දාගන්න ඕනේ. දැන් මේ හොඳට නටද්දී නැවතත් මේ ලුණු බලන අවස්ථාව තමයි උදා වෙලා තියෙන්නේ. ලුණු එහෙම ගානට තියෙන හින්දා දැන් මම මේකට ටෙම්පරාදුවක් දාගන්නයි යන්නේ. තෙල් ටිකක් රත් වෙද්දී ඒකට ලුණු සුදු ලුණු හොඳට දාලා පොඩක් ටෙම්පරාදු වෙද්දී ඒකට කරපිංචා වේලිච්ච මිරිස් එහෙම දාලා ඊට පස්සේ උඹලකට පොඩ්ඩකුත් දාගෙන මේක හොඳට රන්වන් පාට වෙනකන් බැද ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මම අර උයාගත්තු කෙසෙල් බඩ වෑංජනෙන් ටිකක් අර ටෙම්පරාදුට දාලා කලවම් කරගෙන පෑන් එකේ තියෙන ඔක්කොමත් එක්කම මේකට ආයෙ හලාගත්තා. ඊට පස්සේ ආයෙ හොඳට මේකත් එක්ක මික්ස් කරලා දැන් ඉතින් කන්නයි තියෙන්නේ. මේක ඇත්තටම හිතුවට වඩා මාර රස කෑමක්. රසටත් වඩා මේක මාර ගුණයි. ඒක මම හොයාගත්තු විදියට නම් තන්තු සහිත යකඩ බහුල ආහාරයක්. එහෙනම් ඉතින් කෙසෙල් බඩ කාපු නොකාපු හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. එන අපි ගියා බයි.